භූගත කුණු අංගනය. මොකද්ද මේ භූගත කුණු අංගනය කියන්නේ? මේ හරි අපූර්ව භූගත කුණු අංගනය පිහිටලා තියෙන්නේ උතුරු වේල්සයේ. ඉතින් මේ පතල භූගත කුණු අංගනයක් වුණු විදිහ තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ. වර්ෂ 1812 සහ 1964 කාලයේ තමයි මේ පතලේ කටයුතු කරගෙන ගිහිලා තියෙන්නේ. මේ පතල තනිකර ස්ලයිඩ් වලින් පොහොසත් වුණු පතල. අලංකාරය සහ කල්පැවැත්ම සඳහා යොදන දම්පාට අලු පාෂාණයක් තමයි මේ පතලේ තිබිලා තියෙන්නේ. ඉතින් මිනිස්සු මේ පතලෙන් ඔවුන්ට අවශ්‍ය කරන සියලුම දේ අරගෙන පතල හිස් කළාට පස්සේ ඔවුන්ට අනවශ්‍ය දේවල් වලින් මේ පතල පුරවන්න අරන් තියෙනවා. ඔවුන්ට අනවශ්‍ය පරණ වාහන, රූපවාහිනී, ශීතකරණ සහ ගෘහ උපකරණ මේ පතලේ සිදුරකින් බැහැර කරලා තියෙනවා. ඉතින් මේ විශාල පතල ටික කාලයකට පස්සේ භූගත කුණු අංගනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ගමේ මේ කුඩා රහස මීට වසර කීපයකට පස්සේ නගර ගවේෂකයන් විසින් සොයාගෙන තියෙනවා. මලකඩකෑ මෝටර් රථ සහ සිය ගණනින් පැටලී ඇති ලෝහ ස්කන්ධවල ඡායාරූප ලෝකය පුරා ජනප්‍රිය වුණා. ඊට පස්සේ මේ පතල The Cavern of Lost Soul එහෙමත් නැත්නම් නැති වුණු ආත්මයන්ගේ ගුහාව යන අනුවර්ත නාමයෙන් නම් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකෙන් මොනවම හරි නොදන්න දෙයක් දැනගත්තා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්න ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.